සතියෙන් වැඩ කරනවා කියන්නේ කයට තමයි සිහිය එන්නේ. මම හිතුවා කියන්න ඕනේ කියලා මේ දවස්වල නම් කායන පස්නාවෙම තමයි ඉන්නේ. ඇයි කකුල් දෙක දානවද? ඔව් ඉබේම කායානුපස්සනාව වෙනවා. කායයට සිහිය ආවම දැන් දස්ම දිනකොට දැනෙන දැනීම දැන් ඔය ඇඟේ ඌෂ්ණය කැසිලි පුපුරුණ ගති ඕවට සිහිය එනකොට පොඩි දුකක් දැනෙනවා. දුකයි මේ සිතුවිලි සැපයිනේ. මේ මනු පෘථජ්ජනයට සිතුවිලි සැපයි. මනෝ ගහනවා කියලා නේ කියන්නේ. ඔව් මනෝපාර සැපයි. මේ කයේ දැනීම දුකයි. මොකද ඒ හුරු නැති නිසා. කයේ දැනීම පුරු නැති නිසා. තමයි දුක. අර සිතුවිලි සංසාරේ පුරුදුයිනේ. ඒ නිසා සැපයි. දැන් බුදුහාමුදුර සිතුවිලි නිසානේ අපි සංසාරේ යන්නේ. ඒ නිසා අපිට භාග්‍යවතුන් වහන්සේ කයේ දැනීමට සිහිය ගන්න කියන්නේ දත් මදිනකොට, ඇවිදිනකොට, ඔළුව පීරනකොට හැමතිස්සෙම කයේ දැනීමට සිහිය ගන්න කියන්නේ අර සිතුවිලි වේගය අඩු කරන්න. එන වේගය. සිතුවිලි එන වේගය අඩු වෙනකොට සංසාර ගමන අඩු වෙනවා. ඉතින් පුළුවන් තරම් ඒ කියන්නේ රහතන් වහන්සේත් මේ ඉබේම රහතන් වහන්සේට කයේ සිහිය පිහිටනවා. දත් මදිනකොට උන්වහන්සේ ඇවිදිනකොට ඉබේ පිහිටනවා. දැන් ඒ ඉබේ පිහිටනකන් දැන් අනිතරත් ඉබේ පිහිටනවා. දැන් රහතන් වහන්සේට හැම දෙයකදීම සිතුවිල්ල අතහැරිලා කයේ දැනීම තමයි එන්නේ. සිතුවිල්ල ආවට උන්වහන්සේ සිතුවිල්ලට වටිනාකමක් දෙන්නේ නැහැ. සිතුවිල්ල ගණන් ගන්නෑ. දැන් අපි කරන්නේ සිතුවිල්ල ගණන් ගන්නවනේ. කයේ දැනීමට වටිනාකමක් දෙන්නේ නැහනේ අපි. ඔව් දැන් ඒ අපිට අමාරුයි කයේ දැනීමට වටිනාකමක් දෙන්න. මොකද අපි සසරේ පුරුදු කරලා නැහැ. අපි තරමක් කරනවා දැන්. බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන නිසා. ඉතින් අවසානයේ රහතන් වහන්සේ කයේ දැනීමට වටිනාකමක් දෙනවා. මොකද එතන මම ඉන්නව නෙවෙයි. පිහිටා ඉන්න පුළුවන් පණ තියනකම් කයේ දැනීම තුල. ඒ කියන්නේ කයේ දැනීම තුල දැන් කයේ දැනීම තුල රහතන් වහන්සේතර වේදනාව කියන එක ගණන් ගන්න. ඒක අනිත්‍ය බව තේරුම් අරගෙන ඉන්නේ. නමුත් අර පිහිටා ඉඳීමක් පිරිනිවි යනකම් පිහිටා ඉඳීමක් අර කයේ දැනීමෙන් උන්වහන්සේ කරනවා. ඒ කියන්නේ ඉබේ සිද්ධ වෙනවා. මේ එතනත් කෙලෙස් නෑ. හැබැයි අර මේ දැනීම මම කියලා ගන්නෑ. මේ දැනීම ස්ථිරයි කියලා ගන්නෙත් නෑ. ඒ දැනීමට අකමැති වෙන්නෙත් නෑ. ආස්වාදයක් ගන්නෙත් නෑ. මේ ඒ කයේ දැනීමේ තමයි සිහිය තියෙන්නේ. අනිත් හැමෝම මේ කයේ දැනීමෙන් ආස්වාද ගන්නෙ නෑ. අනාගාමී වුණත් කයේ දැනීමෙන් ආස්වාද ගන්නෙ නෑ. ආස්වාද නෙවෙයි සෑහීමකටපත් වෙන්නේ නෑ. ඒ මේ සංස්කාර තමයි ඉන්නේ. සංස්කාරයන් වලින් ආස්වාදයක් ගන්න තමයි බලන්නේ. මනෝපාරය. ඒ සංස්කාරනේ අපි කියන්නේ ඉතින්. ඒ සංස්කාර ඒ කියන්නේ ඒක අනාගාමී කෙනාටත් අර සංස්කාරවල ඉවරයක් නැති නිසානේ තව උප්පත්තියකට යන්නේ. ඔව්. ඒ ඉන්න මට්ටම් අනුව දැන් සෝවාන් කෙනාට එන සංස්කාර වලට වඩා වෙනස් පෘථග්ජනයට එන සංස්කාර. ඒක හරි. ඔව් පෘථග්ජනයට එන කල්පනා සිතුවිලි සතර අපායගාමී ඒවා. ඔව් සෝවාන් කෙනාට එන්නේ සතර අපායගාමී ඒවා. ඊටකොට සකුදාගාමී කෙනාට ඊට වඩා වෙනස්. අනාගාමී කෙනාට එන ඒවා ඊට වඩා වෙනස්. එකම විදිය තමයි අර කෙලෙස් වල බලපෑම බරගතිය වෙනස්. අන්න එහෙම. එතකොට අන්න ඒ මට්ටමට අපි ගෙනියන්න ඕනේ. ගෙනියන්න හොඳම පොයින්ට් එක තමයි මෙන්න මේ වැඩක් කරනකොට කයේ දැනීමට සිහිය ගන්න එක. අතින් කරනකොට අතේ දැනීමට, දත් මදිනකොට කටේ දැනීමට, ඇවිදිනකොට යටිපතුලේ දැනීමට, ඔළුව පීරනකොට ඔළුවේ දැනීමට, එහෙම දැනීමට අපි සිහිය යොමු කරගන්නවා. ඒකනේ රහතන් වහන්සේට තියෙන ක්‍රියාසිට කියලා කියන්නේ. කරනකොට ඒ දැනෙන දැනීම විතරයි උන්වහන්සේ ගන්න තියෙන්නේ. ඒක ඉබේ වෙන්නේ. ඉබේ වෙනවා කියන්නේ කළා අර
සංස්කාර සිතේ සිතුවිල්ලට වටිනාකමක් දෙන්නේ නැහැ. රහතන් වහන්සේට සිතුවිල්ල එනවා. හැබැයි ඒක අල්ලගන්නේ සිතුවිල්ල ඔස්සේ යන්නේ. සිතුවිල්ල එනවා සිතුවිල්ල අතාරිනවා. අපි කරන්නේ සිතුවිල්ල අල්ල ගන්නවනේ. සිතුවිල්ල ඔස්සේ ගිහිල්ලා දුකයි කියනවා. අපි සිතුවිල්ල නිසානේ දුකයි කියන්නේ. මේ සිතුවිල්ල අතාරින්න දක්ෂ නම් දුකක් කොහෙද තියෙන්නේ? හැම මිනිසයාටම කර්මානුරූපීව දැන් වෙන්න තියෙන දේ වෙනවා. ඉතින් රහතන් වහන්සේලාත් අර මොකද්ද දුර්භික්ෂයක් ඇවිල්ලා දාන්නේ නැතුව වතුර නැතුව පිරිනිවන් පාලා තියෙන අර පතොක් යුෂ බීලා තියෙන. රහත් වෙලත් ඉතින් අපිට වෙන්න බැරිද? ඉතින් ඒක මේ කර්මයක් නෙවෙයි ඍතු නියාමයක්. එතකොට අර ඒව ඉතින් වෙනවා රහත් උනත් ඒ ලෝකේ ස්වභාවය විඳින්න වෙනවා. හැබැයි ඉතින් දුක නෑනේ ඊට පස්සේ උත්පත්තියක් නෑනේ. දැන් සාමාන්‍ය පුතජන කෙනෙක් කෑම නැතුව බීම නැතුව පතක විශ්ේ බීලා මැරුණොත් එහෙම ඉතින් යක්ෂණියෝ වෙන්නේ. මොකද තද දේශයිනේ. ඒ ස්වභාවයට අකමැත්තෙන් මැරෙන්නේ. රහතන් වහන්සේ නමක් අකමැත්තෙන් මැරෙන්නේ නෑ. තේරුම් අරගෙන පිරිනිවන් පාන. එතනට තමයි මේ අපි යන්නේ. ඉතින් මේක දත කාගෙන කරන්න ඕනේ ඉතින්. නේද?